සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. මම අද අරගෙන ආවේ ඔයාලා හැමෝම ගොඩ කාලෙක ඉඳන් ඉල්ලපු ඒ වගේම අපේ channel එකට යාළුවෙක් මෙන්න මේ විදිහට කමෙන්ට් එකක් දාලා අහපු ප්‍රශ්නයක් ගැන. ඉතින් මේ කමෙන්ට් එකේ නම් අහලා තියෙන්නේ වීඩියෝ එකේ උඩිනුයි යටිනුයි බෝඩර්ස් දෙකක් දාලා කොහොමද ඒකට ලස්සන ටෙක්ස්ට් එකක් දාන්න කියලා. ඇත්තටම අපි හැමෝම දන්නවා අද වෙනකොට Facebook Reels, TikTok, YouTube Short නැත්තම් සාමාන්‍ය වීඩියෝ එකක් වුණත් එඩිට් කරනකොට මිනිස්සු අතරට යන්නේ ඒකේ මොකක් හරි ටෙක්ස්ට් එකක් තියෙනවා නම්. ඒ කියන්නේ වීඩියෝ එක බලන කෙනෙක්ව එක දිගට මේකේ රඳවලා තියාගන්න වීඩියෝ එකේ තියෙන ටෙක්ස්ට් වලට. එහෙම නැත්නම් ඒකේ තියෙන අකුරු වලට මාරම හැකියාවක් තියෙනවා. ඉතින් මම අද හිතුවේ මේ අහලා තියෙන කමෙන්ට් එකට උත්තරයක් විතරක්ම නොදී මේ ටෙක්ස්ට් කියන ටූල් එක සම්බන්ධයෙන් හැමදේම ඒ කියන්නේ මේ ටෙක්ස්ට් කියන ටූල් එක ඇතුළේ තියෙන හැම දෙයක් ගැනම ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේමයි මේ දවස්වල තවත් ප්‍රශ්නයක් කරලා තියෙන දෙයක් ගැන මෙතනදී මම කියන්න ඕනි. මම මේ ටෙක්ස්ට් කියන ටූල් එක සම්බන්ධයෙන් ඔයාලට කියලා දෙන්න අද පාවිච්චි කරන්නේ CapCut කියන ඇප් එක. නමුත් CapCut ඇප් එකේ ගොඩක් දේවල් මේනකොට තියෙන්නේ ප්‍රීමියම් මට්ටමේ. ඒ කියන්නේ මේකේ තියෙන ටූල් වල තියෙන ගොඩක් ෆීචර්ස් අපිට පාවිච්චි කරන්න වෙන්නේ ගෙවලා. ඒ කියන්නේ ප්‍රීමියම් විදිහට. ඉතින් මෙතනදී මට කියන්න ඕනි දේ තමයි මං අද මේක CapCut එකෙන් කරලා පෙන්නුවත් ඔයාලට අවශ්‍ය නම් වෙනත් ඇප් එකකින් උනත් මේ දේ මේ විදිහටම කරගන්න පුළුවන්. මොකද මං එහෙම කියන්නේ ගොඩක් ඇප් වල එකම විදිහට තමයි අපිට වැඩ කරන්න තියෙන්නේ. ඔයාලට ප්‍රීමියම් දේවල් පාවිච්චි කරන්න පුළුවන් නම් එතන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මාත් ගොඩක් කාලට රෙකමන්ඩ් කරන්නේ ඔයාලට ඒක ගෙවලා ගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ඉතින් එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ ප්‍රීමියම් ෆීචර්ස් පාවිච්චි කරන්නේ නැතුව ඉන්න. ඉතින් මොකද මං ඒ විදිහට කියන්නේ ඔයා කොච්චර ලස්සන වීඩියෝ එක එඩිට් කරත් මේ ප්‍රීමියම් කියන ටූල් පාවිච්චි කරලා ඔයා අවසාන වීඩියෝ එක එක්ස්පෝර්ට් කරන තැන ගිහිල්ලා ඒ වීඩියෝ එක එක්ස්පෝර්ට් කරන්න යනකොට ඔයාට ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. මොකද ඔයාට එතනදි කියනවා ඔයා පාවිච්චි කරව ප්‍රීමියම් ටූල් වලට ගෙවන්න කියලා. ඉතින් ඒ නිසා පුළුවන් නම් මේ ප්‍රීමියම් පැකේජ් එක බයි කරන්න. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් ප්‍රීමියම් ටූල් පාවිච්චි නොකර ඉන්න. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් වෙනත් ඇප් එකක්. උදාහරණයක් විදිහට මම නම් රෙකමන්ඩ් කරන්නේ InShot වගේ ඇප් එකක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙත් ගොඩක් වෙලාවට ප්‍රීමියම් ටූල් තියෙනවා. නමුත් මේකේ තරම් නැහැ. අපිට වැඩක් කරගන්න පුළුවන් ඒකේ. ඒ වගේ ඇප් එකක් වුණත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ ඇප් වලත් තියෙන්නේ මේ මම අද කියලා දෙන විදිහටම තමයි මේ ටූල් ටික. ඉතින් ඒ දේවල් ටිකත් ඔළුවේ තියාන වීඩියෝ එක බලන්න පටන් ගන්න. ඔයාගේ වීඩියෝ next level එකට අරන් යන්න අද වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම අනිවාර්යයෙන්ම විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා වීඩියෝ එකේ කිසිම තප්පරයක් ස්කිප් කරන්නේ නැතුව බලන්න කියලා මම ඔයාලා හැමෝගෙම ඉල්ලනවා. ඉතින් එහෙනම් කතා කර හිටියා ඇති අපි යමු අපේ වීඩියෝ එකට. ඉතින් වීඩියෝ පටන් ගන්න කලින් පොඩි මතක් කිරීමක් කරන්න තියෙනවා. ඔයාලට YouTube channel එකක්, FB page එකක් තියෙනවා නම් ඒ social media platform වලට upload කරන්න බලාපොරොත්තු වෙන long video, short video, ඒ වගේම reels edit කිරීමේ කටයුතු ටික මට කියලා සේවාවක් විදිහට කරගන්න පුළුවන්. ඒ වගේමයි ඔයාගේ social media management වැඩ ටිකත් ඒත් එක්කම කරගන්න පුළුවන්. ඉතින් මේ පහළ පෙන්නන numbers වලට call කරලා හරි WhatsApp message එකක් දාලා හරි ඔයාලට මාව සම්බන්ධ කරගන්න පුළුවන්. හරි යාළුවනේ අපි ඉන්නේ CapCut app එක ඇතුලේ. ඉතින් අපි වීඩියෝ එකක් එඩිට් කරන්න කලින් අපි මුලින්ම කරන්න ඕනේ මේ new video කියන එකට ගිහිල්ලා අපිට අවශ්‍ය වීඩියෝ එක තෝරගන්න එක. ඔන්න මම මේ new video කියන එකට රච් කරනවා. ඊට පස්සේ අපිට ඕනේ වීඩියෝ එක මේ විදිහට තෝරගන්න. මම තෝරගන්නේ අද මෙන්න මේ වීඩියෝ එක. හරි ওই වීඩියෝ එක විදිහට තෝරගෙන මේ පහළ තියෙන ඇඩ් කියන එකට ටච් කරගන්නවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ වීඩියෝ එක අපේ ටයිම්ලයින් එකට මේ විදිහට ලස්සනට ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මම මුලින්ම අර කමෙන්ට් එකේ තිබුණු ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ කමෙන්ට් එකේ තිබ්බේ අපේ වීඩියෝ එකේ උඩින් සහ පහලින් බාර් දෙකක් ඇඩ් කරලා ඒක උඩින් ලස්සන ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්නේ කොහොමද කියලා. ඉතින් අපි ටෙක්ස්ට් එකක් ඇඩ් කරන්න කලින් වීඩියෝ එකට ඒ විදිහට බාර්ස් දෙකක් ඇඩ් කරගන්න ඕනේ. ඒක අපි කරන්නේ කොහොමද? ඒක අපි කරන්නේ මේ වීඩියෝ එක උඩ මේ විදිහට ටච් කරලා මේ ටූල් වල කොනටම යනවා. කොනටම ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අවසාන ටූල් එකට කලින් ටූල් එක. ඒ කියන්නේ මේ මාස්ක් කියන ටූල් එක උඩ ටච් කරගන්න ඕනේ. ඉතින් මේ කමෙන්ට් එකේ තිබ්බේ උඩින් සහ පහලින් දෙකෙන්ම ලස්සන බාස් දෙකක් ඇඩ් වෙන්න ඕනේ කියලානේ. ඒ නිසා මම මේ මිරර් කියන එක උඩ ටච් කරනවා. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් අපේ වීඩියෝ එකේ උඩින් සහ පහලින් මේ විදිහට ෆ්‍රේම් එකක් ඇඩ් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට හිතෙන්නේ මොකද්ද මේ ෆ්‍රේම් එක ලොකු වැඩි කියලා හිතනවා නේද අපේ වීඩියෝ එකට. ඒ නිසා මේ ෆ්‍රේම් එක ටිකක් පොඩි කරගන්න ඕනේ. ඔයාලට පුළුවන් මේ කහ පාට ලයින් දෙකක් තියෙනවා. ඒ ලයින් දෙකට ඇඟිලි දෙකක් තියලා මේ විදිහට මේ බාස් දෙක පොඩ්ඩක් පොඩි කරගන්න.
හරි මම මේ විදිහට හදාගත්ත මේ බාර් දෙක. ඉතින් ඔයාලට එතරම් බලා ගන්න පුළුවන් පහලින් පොඩි ඊතලයක ලකුණක් තියෙනවා. අපි ඊතලයේ ලකුණු වල ටච් කරගෙන මේ විදිහට පහලට ඇද්දොත් එහෙම අර අපි ඇඩ් කරගත්ත බාර් දෙකේ ලයින් දෙක පොඩ්ඩක් බ්ලර් වෙනවා. ඒ වගේ මේක නැවතත් උඩට ගන්නකොට ඒ බ්ලර් එක නැති වෙනවා. නැවතත් පහලට ගන්නකොට ආයෙත් බ්ලර් වෙනවා. ඉතින් අපිට මේ විදිහට අර බාර් දෙකේ ලයින් බ්ලර් කරගන්න පුළුවන්. මම ගොඩක් බ්ලර් කරන්නේ මෙන්න මේ මට්ටම විතර තියාගෙන මේක අතාරිනවා. හරි දැන් ওই දේවල් ඔක්කොම කරගත්තට පස්සේ මේ දකුණු පැත්තේ පහලින් තියෙන හරි ලකුණු වල ටච් කරගන්න ඕනි. ඔන්න අපි අපේ බාර් දෙක ඇඩ් කරගත්තා. දැන් ඔයා හිතන්නකෝ මේ ප්‍රේම් එකේ කළු පාට අපිට හරියන්නේ නැහැ. අපිට වෙනත් පාටක් ඇඩ් කරගන්න ඕනි මේකට. මේ කළු පාට අපිට හරියන්නේ නැහැ. ඉතින් ඒක කොහොමද අපි කරන්නේ? ඒක අපි කරන්නේ මේ මුලටම යනවා මේ විදිහට. කොනටම ගියාට පස්සේ ඔයාලට පේන ඇති බෑග්ග්‍රවුන්ඩ් කියලා තැනක් තියෙනවා. ඒක උඩ මේ විදිහට ටච් කරන්න. ඒක උඩ ටච් කරලා පස්සේ මුලින්ම තියෙනවා කලර් කියලා තැනක්. කලර් කියන එක ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් විවිධ වර්ණ ටිකක් මෙතන තියෙනවා. මෙතන ඕනම කලර් එකක් ඔයාලට තෝරලා මේ විදිහට දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ හරි ලකුණට ටච් කරලා පස්සේ ඔන්න අපේ වීඩියෝ එකේ බාර් දෙකට ඒ පාට ඇඩ් වුණා. නැවතත් අපිට කළු පාට ඕන නම් මේ කලර්ස් වලට ගිහිල්ලා අපිට ඕනි පාට තෝරන්න පුළුවන්. මම කළු පාට නෙවෙයි වෙන පාටක් දෙන්නම් මෙතනින්. හරි මේ පාට හොඳයි කියලා හිතනවා මම ඔන්න මේ පාට දෙනවා. නැවතත් මම හරි ලකුණ දෙනවා. ඔන්න අපේ වීඩියෝ එකේ මේ බාර් දෙකට අපිට වෙනත් පාටක් ඇඩ් කරගන්න පුළුවන් වුණා මේ විදිහට. හරි අපේ වැඩේ ගොඩක් දුරට ඉවරයි. මම නැවතත් බැක් වෙලා අපේ ටෙක්ස්ට් එක ඇඩ් කරගන්න තැනට එනවා. ඉතින් අපි කොහොමද ඇත්තටම මේකට ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්නේ? හරිම සරල දෙයක්. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන තුන්වෙනි ටූල් එක. ඒ කියන්නේ මේ ටෙක්ස්ට් කියන ටූල් එක. මම ඒක උඩ මේ විදිහට ටච් කරගන්න. ඊට පස්සේ මේ පළවෙනියටම තියෙන ඇඩ් ටෙක්ස්ට් කියන උඩ ටච් කරගන්නවා. ඔන්න අපිට ටෙක්ස්ට් බොක්ස් එකක් ඕපන් වුණා. අපි මුලින්ම කරගන්න ඕනේ අපිට ඇඩ් කරගන්න ඕනේ ටෙක්ස්ට් එක. ඒ කියන්නේ මොකක් හරි වචනයක් හරි වාක්‍යයක් හරි අපිට ඇඩ් කරගන්න ඕන නම් ඒක මෙතන මුලින්ම දෙන්න ඕනේ. ඒක අපි කරන්නේ මේ උඩ තියෙන enter text කියන උඩ ටච් කරලා අපිට ඕනි දේ මෙතන ටයිප් කරගන්න. මම ඉතින් මගේ නම ටයිප් කරගන්නවා මෙතන. ඔයාලට ඕන දෙයක් ඉතින් මෙතන මේ විදිහට ටයිප් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මම ඔයාලට මේක ටිකක් පැහැදිලිව පේන්න මේ විදිහට මේ ටෙක්ස්ට් බොක්ස් එක උස්සලා අපිට අවශ්‍ය තැනින් මෙහෙම තියාගන්නවා. ඉතින් මේ අපි ඇඩ් කරගත්ත ෆ්‍රේම් එක උඩින් තමයි මම මේක මේ විදිහට තියාගන්නේ. දැන් ඔයාලට ටිකක් පැහැදිලිව පේන නැති එක. හරි ඊළඟට මම මේ කීබෝඩ් එක මෙතනින් අයින් කරගන්නවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙයාලා දීලා තියෙන ටෙම්ප්ලේට් ටිකක් මෙතන තියෙනවා. ඉතින් මේ ටෙම්ප්ලේට් කියන්නේ අපිට ටෙක්ස්ට් වලට දාන්න CapCut එකෙන්ම දීලා තියෙන ටෙම්ප්ලේට් කිහිපයක්. අපිට ඕන නම් ඒවත් මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මම මේ විදිහට ටෙම්ප්ලේට් එකක් ඔයාලට දාලා පෙන්නන්නම් මොකද්ද මේ ටෙම්ප්ලේට් කියන්නේ කියලා. ඉතින් දෙවෙනියට අපිට බලා ගන්න පුළුවන් ෆොන්ට් කියලා තැනක්. ඒ ෆොන්ට් කියන එකට ගියාට පස්සේ ඔයාට ඕනම ෆොන්ට් එකක් මෙතනින් තෝරලා දෙන්න පුළුවන්. ඉතින් ඒක ඊටම සරල දෙයක්. මේ විදිහට ඒවා ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ මුලින්ම data connection එකක් දීලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම මේවා එකින් එක දෙනකොට මගේ ටෙක්ස්ට් එක වෙනස් වෙන විදිහ. ඉතින් ওই විදිහට ඔයාලට ෆොන්ට් එකත් මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට මෙතන තියෙනවා ස්ටයිල් කියලා එකක්. බලමු ස්ටයිල් කියන එකට ගිහිල්ලා මොකද කරන්න කියලා. පළවෙනියටම ඔයාලට බලා ගන්න පුළුවන් මෙහෙම වම් පැත්තට කරනකොට එයාලා CapCut එකෙන් අපිට දීලා තියෙන අකුරු කිහිපයක් තියෙනවා. ඒවා එකින් එක ටච් කරලා බලන්න පුළුවන්. ඒ තියෙන අකුරු විදිහට උඩින් අපේ ටෙක්ස්ට් එකත් හැදෙනවා. ඔයාලට ඒ දේවලුත් මෙතනින් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පහළ තියෙන settings ටික පාවිච්චි කරලත් ඔයාලට අවශ්‍ය විදිහට මේක edit කරගන්න පුළුවන්. ඔයාගේ ටෙක්ස්ට් ටික බය නැතුව ටච් කරලා බලන්න මොකද්ද මේ වගේ වෙන්නේ කියලා. මේ බෑග්ග්‍රවුන්ඩ් දාන්න පුළුවන් මෙතනින්. ඉතින් මම අතන බාර් දෙකක් ඇඩ් කරලා තියෙනින්ද මෙතන වෙනම බෑග්ග්‍රවුන්ඩ් එකක් දාන්නේ නැහැ. ෂැඩෝ ඇඩ් කරන්න පුළුවන් මෙතනින්. ෂැඩෝ එකක් කියන්නේ අපේ අකුරු වල සෙවණැලි. ඊළඟට අපිට තියෙනවා මෙතන ස්පේසින් හදන්න පුළුවන් අපේ අකුරු වල. ඒ වගේම තමයි මේ ස්ට්‍රෝක් කියන එකට ගියාට පස්සේ අපේ අකුරු වල ධාරයේ ප්‍රමාණය සහ ඒකේ පාට මේ විදිහට හදන්න පුළුවන්. ඔයාලට පේන ඇති මම රතු පාට තෝරලා දෙන්නම් මෙතන. අපේ අකුරේ ධාරය මේ විදිහට අන්න පාට වෙනස් වුණා. ඊට පස්සේ ඔන්න මේ width එක කියන එකෙන් එහාට මෙහාට කරලා හදා ගන්න පුළුවන් අපේ
ඒ ධාරයේ ඝනකම. ඔයාලට පුළුවන් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉතින් මේ එකින් එකට ගිහිල්ලා මේ වගේ වෙන්නේ මොකක්ද කියලා බලන්න. ඉතින් මම මෙතනදී බේසික් විදිහට ඔයාලට කියලා දෙන්නේ මේ ස්ටයිල් කියන එකෙන් අපිට මැනුවලි මේ අපි ඇඩ් කරගත්ත ටෙක්ස්ට් එකේ ස්ටයිල් එක අපිට මෙතනදී හදා ගන්න පුළුවන් විවිධ settings වලින්. හරි ඊළඟට අපි යනවා මේ effect කියන තැනට. effect කියන්නේ අපි කලින් අතන template කියලා තැනක් තිබ්බනේ. අන්න එතනදී වෙන දේම තමයි මේ effect වලින් උත් වෙන්නේ. පොඩි වෙනසකට තියෙන මේ effect වල animation එකක් නෑ. මම ඔයාලට ආයෙත් පෙන්නන්නම් මේ template කියන එකට ගිහිල්ලා එතන අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට විවිධ animation වර්ග තිබුණා අපේ text එකට. නමුත් මේ effect කියන එකේ එහෙම animation එකක් නැහැ. නමුත් CapCut එකෙන්ම default දීලා තියෙන දේවල් තමයි මේ තියෙන්නේ. මේවත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට තියෙනවා තවත් ප්‍රධානම දෙයක් ඒ තමයි animation. animation එකට මේ විදිහට ගියාට පස්සේ ඔයාලට විවිධ animation වර්ග බලා ගන්න පුළුවන්. අපිට text එකකට add කරන්න පුළුවන් animation තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම තමයි ඔයාලට මෙතන in out loop කියලා තැන් තුනක් තියෙනවා බලා ගන්න පුළුවන්. මෙන්න out එක මෙන්න loop කියන එක. in කියන එකෙන් අපි කරන්නේ මේ text එක මුලින්ම වීඩියෝ එකට එන විදිය. කොහොමද අපිට පෙන්වන්න ඕනි කියලා තමයි මේ in එකෙන් පෙන්වන්නේ. මම ඔයාලට තවත් පැහැදිලි වෙන්න මේ විදියට animation එකක් දාලා පෙන්වන්න මේ පළවෙනි එක මේ විදියට ඔන්න මම දැම්මා. දැන් ඔයාලට උඩ වීඩියෝ එකෙන් පෙන්වනවා ඇති කොහොමද ඒක ඇඩ් වෙලා තියෙන්නේ කියලා. කෙලින්ම text එක එන්නේ නැතුව ඒ විදිහට animation එකක් විදිහට තමයි එන්නේ. ඉතින් මේ out කියන එකෙන් අපිට මොකද්ද වෙන්නේ? out කියන්නේ ඉතින් in කියන එකේ විරුද්ධ වචනේ. ඒකත් ඔයාලට තේරෙන්න මම මේ විදිහට animation එකක් මෙතෙන්ට දීලා පෙන්නන්නම්. මම මේ පළවෙනි animation එක දෙනවා එකෙත්. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ animation දෙක පටන්ගෙන අවසන් වෙන්නේ කොහොමද කියලා. ඔන්න අපි පළවෙනි දාපු animation එක අන්න දැක්කත් දෙවෙනියට දාපු animation එක. ඉතින් ඒ වගේම මේ පහළ ඔයාලට බාර් එකක් බලා ගන්න පුළුවන්. ඒකේ නිල් පාටින් සහ රතු පාටින් ඊතල දෙකක් මේ විදිහට තියෙනවා. ඒක ඉස්සරහට සහ පස්සහට ඇදලා ඒ ඇනිමේෂන් දෙකේ තියෙන ටයිම් ඩියුරේෂන් එක හදා ගන්නත් පුළුවන් මේ විදිහට. ඒ කියන්නේ මේ නිල් පාට එක පොඩ්ඩක් මෙහෙම ඉස්සරහට ඇද්දාම අපි ඉන්න එකට දාපු ඇනිමේෂන් එක ටිකක් දික් වෙනවා. අපි මේ රතු පාට එක ටිකක් මේ පැත්තට ඇදගත්තාම අවුට් එකට දාපු ඇනිමේෂන් එක ටිකක් දික් වෙනවා. ඊළඟට දැන් අපි බලමු මේ ලූප් කියන්නේ මොකක්ද කියලා. ලූප් කියන්නේ සාමාන්‍යයෙන් එකම දේ එක දිගට වෙනවා කියන දේනේ. මම මේ බ්ලින්කර් ලූප් කියන එක දීලා පෙන්නන්නම් ඔයාලට. ඉතින් ඔයාලට පේන්න ඇති අපේ ටෙක්ස්ට් එක තියෙනකම් මේ ඇනිමේෂන් එක මේ විදිහට ලූප් වෙවි තියෙනවා. නිවිනවා, පත් වෙනවා, නිවිනවා, පත් වෙනවා, බ්ලින්ක් වෙවි තියෙනවා. ඉතින් ලූප් කියන එකේ තියෙන ඇනිමේෂන් එකක් ඇඩ් කරලා අපිට ඒ විදිහට හදා ගන්න පුළුවන්. ගොඩක් මේ විදිහට ඇනිමේෂන් තියෙනවා. මේ ලූප් කියන එකේ වලට ඕන එකක් ටච් කරලා මේ විදිහට බලන්න පුළුවන් කොහොමද ඒක වැඩ කරන්නේ කියලා. ඒ වගේම තමයි අපිට ඊළඟට තියෙන්නේ අපි ගොඩක් පාවිච්චි නොකරන ටෙක්ස්ට් බබල් ඇඩ් කරන්න පුළුවන් මේ විදිහට. ඉතින් ගොඩක් වෙලාවට මේක පාවිච්චි වෙන්නේ නැති ටූල් එකක් විදිහට තමයි මම නම් හිතන්නේ. ඒ වුණාට මතක තියාගන්න ටෙක්ස්ට් බබල් එකක් ඔයාලට මේ විදිහට මෙතනින් ඇඩ් කරගන්න පුළුවන් කියලා විතරක්. ඉතින් මේ හැමදේම කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේ දකුණු පැත්තෙන් උඩින් තියෙන හරි ලකුණු වලට ටච් කරන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි ඇඩ් කරගත්ත සියලුම එඩිට් සහිත ටෙක්ස්ට් බොක්ස් එක මෙතන තියෙනවා. ඒ වගේම ඔයාලට මේක බලා ගන්න පුළුවන් අපේ සම්පූර්ණ වීඩියෝ එක පුරාම ගිහිල්ලා නැහැ. ඉස්සරහට එක විතරයි තියෙන්නේ. අපි ඒක මේ පස්සහට එනකන් ඇදලා මේ විදිහට හදා ගන්න ඕනේ මේ වීඩියෝ එක ඉවර වෙනකන්. ඉතින් ඔයාලට පුළුවන් මේ පහළ තියෙන බාර් එකටත් ඒ විදිහටම ටෙක්ස්ට් එකක් දාගන්න. මම එතෙන්ටත් ටෙක්ස්ට් එකක් දාගන්නවා මේ විදිහට. හයිකින් කියලා දාගන්න මම එතෙන්ට. ඉතින් ඒකටත් අපිට කලින් වගේම ඕන ෆොන්ට් එකක් එහෙම නැත්නම් ස්ටයිල් එකක් ඇඩ් කරලා ඕන විදිහකට හදා ගන්න පුළුවන්. මම මේ විදිහට ඒකට ටෙම්ප්ලේට් එකක්ම දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හිතනවා මේක හොඳයි කියලා. මේ හරි ලකුණු වල ටච් කරගන්න මේ විදිහට. ඔන්න අපේ ඒ ටෙක්ස්ට් බොක්ස් එකත් මේ විදිහට ඇඩ්ලා ඉවරයි. ඒකත් මට මේ විදිහට වීඩියෝ ඉවර වෙනකන් ඉතින් ඇදලා හදා ගන්න පුළුවන්. ඉතින් ওই ටික තමයි කියන්න තියෙන්නේ ටෙක්ස්ට් එකක් ඇඩ් කිරීම සම්බන්ධයෙන්. ඉතින් මේ වගේ එඩිටින් ටියුටෝරියල් දෙකට බලන්න ඕන නම් මගේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. ඒ වගේමයි මේ වීඩියෝ එකට like එකක් දාලා ඔයාගේ යාළුවන්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මං හිතනවා අද වීඩියෝ එක සම්බන්ධයෙන් ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් හෝ අදහසක් ඇති කියලා. අනිවාර්යයෙන්ම ඒ ගැන පහලින් කමෙන්ට් එකක් දාන්න.
ඒ වගේමයි මේ වගේ වීඩියෝ එඩිටින් සම්බන්ධ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම නැත්නම් වීඩියෝ එඩිටින් පිළිබඳ මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ පිළිබඳ වීඩියෝ එකක් කරන්න ඕන නම් අනිවාර්යයෙන්ම මේ විදිහට පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. අදට මම ගිහිල්ලා එන්නම්. ඉදිරියේදීත් මේ වගේ වැදගත් ටියුටෝරියල් එකකින් ආයෙත් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.